මොකද කුමු වඩත් නිකන් අවුලේ වගේ. ඒ ඉන්ටර්විව් එක අවුල් ගියානේ. මට ඒ අහපු ප්‍රශ්න ගොඩක් ඒවා තේරුන්නේ නැහැ. මගේ ඉංග්‍රීසි ප්‍රශ්නයක්ද දන්නේ නැහනේ. කුමුට තියෙන ප්‍රශ්නේ අනිවාර්යෙන්ම ඔයාටත් ඇති. ඒකට හේතුව අපේ ඉංග්‍රීසි වල අඩුපාඩුකමක් නෙවෙයි. අපි ලංකාවේ ඉන්නකොට අපිට ගොඩක් වෙලාවට ඇහෙන්නේ ඇක්සන්ට් එකක් දෙකක් විතරයි. හැබැයි මෙහි ආවට පස්සේ අපිට ගොඩාක් ඇක්සන්ට්ස් අපේ කන් වලට ඇහෙනවා. ඉතින් අපි ඉන්ටර්වියුස් වලට ගියාට පස්සේ අපේ කන ඒ ඇක්සන්ට්ස් වලට හුරු වෙලා නැත්නම් සමහරක් දේවල් අහන ප්‍රශ්න අපිට තේරෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ රටේ පාවිච්චි කරනවා එක වචන අපි ඒවට කියනවා ස්ලැන්ග්ස්. ඒ ස්ලැන්ග්ස් අපේ කන් වලට හුරු වෙලා නැත්නම් ඒ ස්ලැන්ග්ස් වල මීනින් අපි දන්නේ නැත්නම් ඉන්ටර්වියු එකේදී ඒ ස්ලැන්ග් එකක් දාලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට ඒ අහන්නේ මොකක්ද කියලාවත් තේරෙන්නේ. ඉතින් ඒකට කන හුරු කරගන්න විදිය මම ඔයාලට කියලා දෙන්න. මම අද ඔයාලට කියන්නම් මම කොහොමද මගේ කන හුරු කරගත්තේ කියලා. වැදගත්ම දේ තමයි ඔයාලට පුළුවන් විදියට කතා කරන්න පටන් ගන්න. different natives එක්ක ඔයාගේ conversation එක build up කරන්න පටන් ගන්න. එතන තමයි ඔයාගේ කන හුරු කරගන්න පළවෙනි point. ඊගාව key point එක තමයි පුළුවන් තරම් ඔයාගේ scope එක broader කරගන්න. ඔයා යනවා කුර්සිටි එකට එතන ඉන්න කට්ටියත් එක්ක කතා කරන්න try කරන්න. බස් වලට එකක ඉන්නවා නම් එහෙම නැත්නම් වෙන waiting point එකක ඉන්නවා නම් එතන ඉන්න අයත් එක්ක කතා කරන්න try කරන්න. මොකද මෙහි අය කැමති කතා කරනවාට අපේ experience share කරගන්නවා. ඉතින් ඒ opportunity එක අරගෙන ඔයාගේ කන තව optimize කරගන්න. තවත් වැදගත්ම point එකක් තියෙනවා. ඒ පුළුවන් තරම් volunteering කරන්න. මොකද volunteering place එකට එක different natives එකතු වෙනවා. මොකද එතන ඔයාට තියෙන හොඳ blend එකක්. ඒත් එක්කම ඒක හොඳ networking point එකක්. ඉතින් පුළුවන් තරම් ඔයාගේ area එකේ තියෙන volunteering campaigns හරි නැත්නම් volunteering activities හරි මොනවා හරි volunteering opportunity එකක් හොයාගෙන ඒකට join වෙලා ඒකට participate කරලා ඔයාගේ network එක build කරන ගමන්ම ඔයාගේ කනත් තව optimize කරගන්න. Hope you enjoy my speech today. Thank you very much. ඒක තමයි ඊගාවට තියෙන වැදගත්ම point එක. Train your voice. ඔගලන්ට පුළුවන් ඔගලන්ගේ ඒරියා එකේ තියෙන public speaking club එකට join වෙලා ඒකේ active member කෙනෙක් විදිහට වැඩ කරන්න. මම join වෙලා තියෙනවා Toastmasters club එකත් එක්ක මම ආපු දවසේ ඉඳන් එදා ඉඳන් මම Toastmasters club එකේ active member කෙනෙක් විදිහට අරවැටකම් වැඩ කරනවා. ඒකට හේතුව තමයි ඒක ඔයාලට හොඳ place එකක්. පළවෙනි දේ ඔයාගේ speaking improve කරගන්න. අනිත් එක ඉන්ටර්වියු එකේද වැදගත්ම වෙන gestures, postures, ඔයාගේ body language, vocal variations ඒ හැම දෙයක්ම ඔයාලට improve කරගන්න පුළුවන් හොඳම place එක තමයි ඔයාගේ public speaking club එක. එතන ඉන්න expertsලා ඔයාගේ හැම speech එකක්ම evaluate කරලා ඔයාට හොඳ response එකක් දෙනවා කොහොමද ඔයාගේ public speaking skill එක develop කරගන්නේ කියලා. ඉතින් ඒක හරියම වැදගත් ඔයාගේ ඉන්ටර්වියු එකට. ඒක නිසා ඒ opportunity එක නම් ඔයා miss කරගන්න නම් එපා. ඊගොම වැදගත්ම point එක තමයි පුළුවන් තරම් English radio channels, ඒ වගේම news, podcast වගේ දේවල් අහන්න. ඒකට හේතුව එකෙන් ඔයාගේ කන හොඳට හුරු වෙනවා කිවි accent එක. ඒක හරිම වැදගත් ඔයා ඉන්ටර්වියු එකට ගියාට පස්සේ. මොකද ඒකෙන් ඔයාගේ listening skill එක improve වෙනවා විතරක් නෙවෙයි. ඒකෙන් ඔයාට හොඳ topics හම්බ වෙනවා. ඔයාට පාරදී කෙනෙක් හම්බුනොත් කතා කරන්න. ඒත් එක්කම ඔයා ඉන්ටර්වියු එකකට ගියොත් අවශ්‍යතාවයක් වුණොත් ඒ topics වල තියෙන දැනුම පාවිච්චි කරලා ඉන්ටර්වියු එකේදී කතා කරන්න. ඉතින් ඒ දේවල් හැම දෙයක්ම මේ listening skill එකෙන් ඔයාට gain කරගන්න පුළුවන්. ඒක නිසා පුළුවන් හැම වෙලාවෙම මම අර කලින් කිව්වා වගේ English news අහන්න, English radio channels අහන්න, podcast අහන්න. ඒකත් තවත් වැදගත් point එකක් ඔයාගේ කන හුරු කරගන්න. ඉතින් මේ points ඔයගලට වැදගත් වුණා නම් අපේ CV House YouTube channel එක subscribe කරන්න. දිගටම අපිව follow කරන්න. See you in next video.